ඊයේ රාත්‍රියේ කටාරි පිහිටි ඇමරිකානු කඳුරක් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් දමා තිබුණේ ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට සූදානම් බවයි. ඒ අනුව ඊශ්‍රායලය සහ ඉරානය සම්පූර්ණ සටන් විරාමයකට එයි කියලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කරන බවත් එය තව පැය කිහිපයකින් ආරම්භ වනු ඇති බවත් ඔහු බලාපොරොත්තුවෙන් සිටින බව දක්වලා තිබ්බා. එම වාර්තාවේ තවදුරටත් සඳහන් වුණේ ඉරානය සිය ප්‍රහාර නතර කළ යුතු බවට වන කොන්දේසියක් මත ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් හා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවකින් පසුව තීරණය කළ බවයි. ඊයේ ප්‍රහාරය සම්බන්ධයෙන්ුත් ඔහු සඳහන් කර සිටියේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් කිරීමට ඉරානයට ස්තුතිවන්ත වන බවත් බලාපොරොත්තු වූ ලෙසම ඉරානය විසින් එල්ල කළේ දුර්වල ප්‍රහාරයක් බවත් ඔවුන් එව් මිසයිල 14න් 13ක්ම සම්පූර්ණයෙන් විනාශ කළ අතර එක් මිසයිලයක් ආරක්ෂිත ස්ථානයකට පතිත වුණා කියලා. ඒ වගේම එම ප්‍රහාරයෙන් කිසිදු ඇමරිකානුවෙකුට හානියක් වුණේ නැහැ කියලත් වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම කිව්වත් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමක් සම්බන්ධයෙන් ඔවුන් එකඟතාවයකට පැමිණිලා නැහැ කියලා. කොහොම වුණත් ඊශ්‍රායලයේ මින් ඉදිරියට ඔවුන් වෙත ප්‍රහාර එල්ල කිරීම නවත්තන්නේ නම් පමණක් තව දුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඔවුන් අදහස් නොකරන බව දක්වලා තියෙනවා. ඒත් සමගම తాවකාලිකව වසා දමා තිබූ කටාර් ඇතුළු මැද පෙරදිග ගුවන් තොටුපළවල් මේ වෙද්දී නැවත විවෘත කරලා තියෙනවා කියලා විදේශ මාධ්‍ය පවසනවා. ඊරානය විසින් ඇමරිකානු යුද කඳුරු වලට ප්‍රහාර එල්ල කිරීම නිසා වසා දමනු මේ ගුවන් තොටුපළවල් නිසා ගුවන් ගමන් රැසක් අවලංගු වුණා. ඒ අතර ශ්‍රී ලංකා ගුවන් යානා 5ක්ද ඇතුළත් කටාර් රජයේ තම ගුවන් තොටුපළවල් නැවත විවෘත කරමින් පවසා සිටියේ රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව.